වටපණු හානිය, මූලගැටිති වටපණුවන්ගේ හානිය, විශේෂයෙන්ම පෝෂක පැත්තෙන් ගහ දුර්වල වීමත් එක්ක, නිරෝගී බව අඩු වීමත් එක්ක මේ වටපණු හානිය දැඩිව ගහට දැනෙනවා. අන්න ඒ නිසා වටපණු හානියත් මූලිකව හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒකේ මණ්ඩි වශයෙන් ලියද්දී තැන් කුරු වෙච්ච, කහ දුඹුරු පාට වෙච්ච ගොයම් පැල තියෙනවා නම් අපිට ඒක තහවුරු කරගන්න හිමිහිට අපිට හානියක් නොවෙන්න මූල පද්ධතියට ගස් ටික උදුරලා අරගෙන, ගලවලා අරගෙන මූල පද්ධතිය හොඳින් සෝදලා බැලුවාම අර කිරි මුල්වල, සක්‍රීය මුල්වල අග කෙලවර හොකී පිත්තක් ආකාරයට කොක්කක් විදිහට ඉදිමිලා තියෙනවා නම් අන්න අපිට තහවුරු කරගන්න පුළුවන් මේ වී වගාවේ මූල ගැටිති ඇති කරන වටපණු හානිය කියන එක. වටපණු හානිය සඳහා අපි රසායනික නොවන කට්ටලයක් තමයි අපි නිර්දේශ කරන්නේ. ඒක තමයි අපි 99%ක්ම සාර්ථකයි කියලා අපි නිර්දේශ කරන්නේ. නමුත් වගාව පවතින වෙලාවේදී ඒක ලියද්දට දැන් කරන්න බෑ. එතකොට මේ පවතින ශේෂ්ත්‍රය තුල වටපණුවන්ගේ දැඩිව හානියක් තියෙනවා නම් ඒක නිවැරදිව හඳුනාගෙන නිවැරදිව තක්සේරු කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ ව්‍යාප්ති නිලධාරීන්ගේ නැත්නම් පර්යේෂණාංශවල ඍජු අධීක්ෂණය යටතේ පමණක් අපි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න කියලා නිර්දේශ කරනවා. ඒක අනිකුත් ප්‍රදේශ කරා පැතිර යන එක වළක්වන්න. පලිබෝධ පැත්තෙන් සිදුවන දායකත්වයේ අපිට සම්පූර්ණ පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා අපි හැමෝම එකතු වෙලා යායක් විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අපේ ගොවි මහතුරු අපි එකතුව කටයුතු කළ මේ තත්ත්වය කළමනාකරණය කරගන්න අපි වැඩ කරමු කියන පණිවිඩය අපි මේ අවස්ථාවේදී ලබා දෙනවා අපේ ලාංකීය ගොවි ප්‍රජාවට.